වේදිකාවට අපි ගමු සුසිල් පෙරේරා සමග රත්නශීලා පෙරේරා එන්න බලන්න මරණ කොටන මරණ කොටන කොසොලි කොහෙද සොලි කවුද සොලි කොහෙද සොලි හැබැයි මේ පාර තමයි යුද්ධය ජයගන්නේ මේ දත් කොහොමද යුද්ධය යනවා මේ යෝධි කොහෙද මන් දන්නේ නැහැ කොහොමද සිරිමලි යුද්ධේ වරේ සිරිමලි වරේ මොකද අනේ මේ කෑ ගහන්නේ යුද්ධේ යුද්ධ කරන්නේ කලබලේ උඩට දෙකයි යට දෙකයි එහෙම යුද්ධ කරන්නේ මෙයාට වරේ එයි දැන් යුද්ධ කරන්න යන්නේ හා දැන් කවුද මම ඔහෙ කොහමද යුද්ධ කරන්නේ ඇයි දැන් මං යුද්ධ කරේ නැද්ද අයියෝ යෝධි දැක්කනේ සොලියනකොට මං බොහොම දාලා නේද මං ආපෝ මන් දැක්කා සොලි එනකොට මම බලනවා කො මේ හිටපු මිනිස්සයා කියලා මෙන්න ආත භූත කඩාගෙන දුවපන් අම්මා යෝධියේ ඔච්චර බය මොකද බය නෙමෙයි යෝධියේ මගේ වේගේ පරීක්ෂා කරලා බැලුවා ඒ වෙලාවේ මම වේගේ පරීක්ෂා කරා නැත්තම් උන් එනකොට මගේ වේගේ දුවන්න පුළුවන් වේගේ පරීක්ෂා කරා ඒක නෙමෙයි දැන් අපි සොලි දේශයට යන්න ඕනේ වෙස්වලාට ඒ මොකටද වෙස්වලාගෙන සොලි දේශයට යන්නේ දැන් ආපා යෝධියේ අපි යන්න ඕනේ වෙස්වලාගෙන අපේ කුමාරිකාව අරගෙන ගිහිල්ලා සොලි දේශයට ඌවනේ බේරගෙන එන්න උඹයි මායි උඹේ මාමා නෙමෙයි උඹ අයියා අපච්චි මගේ අපච්චිට මීමා මාමා අනහන කියන්නේ පදන්නවද මීමා තමයි ඌ නැත්තම් උඹ වගේ ගෑණියෙක් මට දෙයිද අනේ මේ බලන්න මේ මෙහාට වරේ කියන්නේ කතන්දරේ දැන් අපි යන්නේ කලාකාරයෝ නාට්‍යකාරයෝ විදිහට තමයි අපි යන්නේ නාට්‍යයක් තියෙනවදනේ යෝධියේ වෙස්වලාකට නාට්‍යකාරයෝ විදිහ තමයි රජමාලිකාවට අපි යන්නේ මේ රාජපුරුෂයන්ව රවට්ටන්නේ දැන් උඹට තේරෙනවා ඒක නිකන් වෙලා යනවා අපි ඔව් හොඳ සංගීතකාරයෝ විදිහට තමයි යන්න ඕනේ ඉතින් අපි දන්න සංගීතයක් තියෙනවදනේ මේ ගෙදරට වෙලා කුරහන් ටිකක් කොටාගෙන ඉන්න අපි උඹගේ කොට සාගනි මරිසා මග නිදාගනි උඹගේ කොට මොකක් මරිසා මග නිදාගන්නේ මම කවදාවත් නිදාගන්නේ නැහැ මහා පාන්දර නැගිටලා මහත් පණ යනකම් රෑ 3 යමකට වැඩ කරගෙන මට නිදාගන්නේ කියලා මට කියන්නේ පදන්නවා මොකද ගෑනු කොහොම කම්මැලි ඒ හින්දා උඹලා කඩේට ඉන්න බලගේ තාත්තගේ මගේ මාමගේ ඔව් මාමා මගේ තාත්තා මගේ අප්පච්චි සනී මාමා තනි නිසා පගාගනි අනේ මේ සොරවලින්ම අපේ අප්පච්චිට කියන කිවිල්ල කවදාවත් පගාවක් නම් අරගෙන නැහැ අපේ අප්පච්චි හොඳ අවංක මිනිස්සෙක් හරි රජවාසල කපටය නෙවෙයිනේ උඹලා තාත්තා මේ අහපන් සනී මාමා තනි නිසා පඩ දැන් මගේ කොටස දන්නවද දන්නේ මග රිරි පාගා ගාගනීදම අතු අම්මේ මොනවද ඒ සොර හැමදාම කරගත්තේ ඕකනේ යන්න තන කරගත්තේ ওই ටිකනේ මට මතකයි ඒක මගේ කොටස බං මග රිරි පාගා ගාගනීදම ඕලගෙනද මන්දා ඉතින් හරිද දැන් මේ කොටස ඔක්කොම ඉවරයි අපි පෙර පුහුණුවක් වෙන්න ඕනේ එහෙනම් අපි මේ වගේ හොඳ සුදානේ Sini